කටාන සර්විය කණ්ඩායම් නායක කණ්ඩායම් සූදානම් විය යුතුයි. තරගයේ ක්‍රීඩාකාරන්ට කාසිය වාසිය උරුගා බලා තිබෙන නිසා තරගයේ අවසන් වූ විගස පන්දු රකින්න කණ්ඩායම ක්‍රීඩා පිටිය සකසා ගත යුතුයි මීළඟ තරගයේ ක්‍රීඩා කරන්නට. ඩැනි කැඳවා ගන්නවා අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කරන ලකුණු 5ක් අවශ්‍යව තිබෙන මොහොතක වීනස් ක්‍රොඩිකයන්ට හැකියාවක් ලැබෙද ඩැනිට පීඩනයක් තර්ජනයක් ඇති කරන්නට මේ අවසන් පන්දුවාරය තුළ දිවෙන ආවිෂ්කාරවලිය අපස් කරමින් පන්දුවක් යොමු කරන්නට. ද පන්දුවක් යොමු කර දුන්නේ ඉක්මන් ලකුණක් කරා ප්‍රතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා බලමු. දෙවන ලකුණකට ඉඩ කර නැහැ. ඔබට මතක ඇති මේ ප්‍රථමිනිම ක්‍රීඩා කරද්දී විශ්වම සුපර් එක්ස්පර්ට් ක්‍රීඩකයන් පන්දුවට පහර දෙද්දී මා සඳහන් කළේ ලකුණු 30 සීමාවට යම් මේකෙන් යන්නට තිබුණා නම් තිබෙනවා නම් ඔහුන්ට හොඳ සටනක් දෙන්නට ඉඩ කඩ තිබුණා වගේ කිසිවිටත් ඔහුන්ට මේ ඉනිම තුළ ලකුණු 20යි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. දැන් ලකුණු 21ක ජයග්‍රහණ ඉලක්කය පිටපත් සම්බාගෙන යමින් සිටින වීනස් බොලොඤ්ඤා කණ්ඩායම ලකුණු 17ක් දක්වා මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නංවාගෙන තිබෙනවා. පන්දු 4ක් තුලදී ලකුණු 4ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණ එක්කන්ට ඩැනි සුදන වනවා. අවසන් පන්දුවාරී දෙවන පන්දුව රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණ යොමු කරන්නට. රතොද පන්දුවක් යොමු කර දුන්නා ඩ්‍රයිව් පහරක් කෙල කරනවා වයිට් ලෝන් ඔෆ් කළා ප්‍රදේශයට පන්දු ඇදී අධි එක ලකුණයි දෙවන ලකුණ කරාත් ප්‍රතිමාරු කර ගන්නවා. ඉතාමත් හොඳින් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික න්‍යාය Taman ප්‍රගුණ කර තිබෙන වගේද මේ පිටිකරුවන් දෙදෙනා ප්‍රගුණ කළා. ප්‍රථම ලකුණ කරා වේගයෙන් ප්‍රතිමාරු කරගත්තා. ඒ නිසාම දෙවන ලකුණකට ඉඩ සකසා ගන්නවා පහසුවෙන්. මෙම ලකුණු දෙක සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි. දැන් පන්දු 3ක් තුලදී තවත් ලකුණු දෙකක් පමණයි අවශ්‍ය වන්නේ වීනස් බොලොඤ්ඤා කණ්ඩායමට. ඒ අතරවාරයේදී සුපර් එක්ස්පර්ට් නායකවරයා තීරණය කරනවා දැන් යාර 15 කොටසට වන්නට පන්දු රකින්නන් කිහිප දෙනෙකු කැඳවා ගන්නට විශ්වම මේ එක ලකුණ නතර කිරීමේ අරමුණෙන් ඩැනි සුදානම් යලිත් අවසන් පන්දුවාරී තුන්වන පන්දුව ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණ යොමු කරන්නට. විගේ වැඩි කරමින් යොමු කරන පන්දුවට පහරක් කෙල කරමින් පහසෙන් එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. වේගෙන් දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා. බෙල්සිවත් කිරීමට හැකියාවක් නැහැ. අනුව මේ දැන් තරගයේ ජයග්‍රහණය කරන වීනස් බොලොඤ්ඤා කණ්ඩායම පන්දු දෙකක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය කරනවා. තුන්වන